සුබ දවසක් වේවා ආදරණීය ඔයාලා හැමෝටම. පහුගිය දවස්වල චුට්ටක් නිහඬව ඉද්දී ආපු ඇමතුම් ලැබුණ ඉල්ලීම් අනුව මට මේ වීඩියෝ එක කරන්න හිතුණා. ඇන්තූරියම් වගාවට මේ දවස්වල එන ප්‍රමාණය වැඩි වෙලා වගේ හිතෙනවා මට. ඒ වගේම පොඩි පැල ඉල්ලුමක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම වගාවේ ඉන්න අයටත් ලොකු පැලහිඟයක් තියෙනවා වගේ පේනවා. ඉතින් පැල ඉල්ලීම් ගොඩාක් තියෙන නිසා. නමුත් ඒ හැම ඉල්ලීමක්ම ඉෂ්ට කරන්න බැහැ. මොකද මට නම් මගේ තවාන බොහෝම පුංචි එකක්. ඒක නිසා ඒ අතර මගෙන් කීප දෙනෙක් ඇහුවා මම මේ තත්ත්වයට එන්න මොන තරම් කාලයක් ගියාද, ලාභයක් ගන්න පුළුවන් කොච්චර කාලෙකින්ද කියන එක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ගැන. මම වීඩියෝ ගොඩක කියලා තියෙනවා සාමාන්‍යයෙන් පැලයක් අරගෙන පැලය කට් කරාමින් පස්සේ ටොප් කට් එක විදිහට අපිට ඒ ටොප් කට් එක තියාගන්න පුළුවන්. ඊට පස්සේ බොටම් එකෙන් එන පැල තමයි ඔයාලට සුද්ධ ලාභයක් වෙන්නේ කියලා. ඕක තමයි හැමෝම කියන කතාව. ඒ වුණාට මෙතනදී අපි වරද්ද ගන්න දෙයක් තියෙනවා. අපි මූලිකව මදර් ප්ලාන්ට් 5ක් නැත්නම් 10ක් Tamanට ආයෝජනය කරගන්න පුළුවන් මුදල අනුව පැල ටිකක් අරගෙන පැල ටික කට් කරා කියලා හිතමුකෝ. එතකොට එන අස්වැන්න මූලික වෙන අස්වැන්න ඔයාලගේ සුද්ධ ලාභයක් බවට පත් වෙනවද? ඔන්න ඔතනම තමයි තියෙන ගැටලුව. අපිට කොයිම වෙලාවකවත් පළවෙනි අස්වැන්න අපි දැන් එහෙම අරගෙන ගන්න පළවෙනි අස්වැන්න සුද්ධ ලාභයක් බවට පත් වෙන්නේ නැහැ මට අනුව නම්. ඇයි මං එහෙම කියන්නේ? ඔයාලගේ පළවෙනි අස්වැන්න ඔයාලා විකිණුවොත් එහෙම ඔයාලා නැවත ආයෝජනය කරන්න ඕනේ මදර් ප්ලාන්ට් වලට. මොකද ඔයාලා ගාව පැල ස්ටොක් එක නැති වෙලා යනවා. අපි හිතමු ඔයාලා මෙන්න මේ විදිහ ලිවියම් ඔරේන්ජ් පැලයකට ආයෝජනය කරා. ඔන්න ඔයාලා බිස්නස් එකක් පටන් ගත්තා ලිවියම් පැලයකින්. එතකොට මේ ලිවියම් පැලයක් සාමාන්‍යයෙන් මදර් ප්ලාන්ට් එකක් රුපියල් 4000න් එහා. අපි හිතමු රුපියල් 4000ක් ආයෝජනය කරා කියලා. ලොකු ගහක් ගත්ත 4000කට. ඉතින් ඒ 4000න් උඩ කොටස කපලා අරගෙන යට කොටස අපි බොටම් එක විදිහට තියාගන්නවා. ඒකෙන් පැල එන හන්දා. එතකොට ඒ මාස දෙකකින් විතර හොඳට පැල දාලා එනකොට අපි හිතමු පැල 4ක් නැත්තම් 5ක් ආවා කියලා. එතකොට මේ පැල 4 විකිණුවොත් තමයි ඔයා ආයෝජනය කරපු රුපියල් 4000 ඔයාට නැවත ලැබෙන්නේ නේද? අන්න ඔතන තමයි අපි වරද්ද ගන්නේ ඇන්තූරියම් වගාව කියන එක ගැන. දැන් වගාවට එන කෙනෙක් ඔන්න ඕක තේරුම් ගන්න ඕනේ. මම මේ කියන දේ තේරුම් ගන්න ඕනේ හොඳටම. ඔයාලා ආයෝජනය කරන මුදල ඔයාලට හොයාගන්න පුළුවන් ඉක්මනින්ම. නමුත් ව්‍යාපාරයක් කරගෙන යනකොට ඔයාට නැවත මුදල් ආයෝජනය කරන්න සිද්ධ වෙනවා. ඔයා අර විදිහට බොටම් එකකින් එන පැල 4 විකුණුවොත්. අපි හිතමු ඔයා ඒ පැල 4, ඒ කියන්නේ ඔයාට රුපියල් 4000ක් හොයන එක නෙවෙයි වැදගත්. වගාව ගෙනිය ගන්න ඕනේ. ඒක නිසා ඔයා ඒ පැල 4 විකුණන්නේ නැතුව ලොකු කරනවා කියලා හිතමු. ඒ ලොකු කරලා ඊට පස්සේ ඒ පැල 4ත් කට් කරනවා. ඒ එන පැල 4ත් කට් කරනවා. අන්න එතකොට තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඒ එන පැල 4 කට් කරගෙන ඊට පස්සේ එන පැල ටික අපිට පැල ඔක්කොමත් නෙවෙයි එතනිනුත් ඔයාට රුපියල් 4000 හොයාගන්න ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිහේ පැල ටිකක් එනවා. ඔන්න ඕක තමයි සුද්ධ ලාභය කියලා කියන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ වගාවේ සුද්ධ ලාභය හොයන්න ඔයා මේ වගාවට දෙන කාලය කියන එක බොහොම වැදගත්. එතකොට ඔයා ඉවසීමෙන් පැල හදන්නේ අවුරුද්දක්ද දෙකක්ද
අන්න ඒ කාලය තමයි ඔයාගේ ශුද්ධ ලාභයක් බවට යම් කිසි දවසක පත් වෙන්නේ. ඊට පස්සේ ඔයා නැවත ආයෝජනය කරන්න ඕනෙම නැති තත්ත්වයට වගාවපත් වෙනවා. ඔයා අර විදිහට බොටම් වලින් එන පැල නැවත ලොකු කරලා කට් කරගත්තොත්, එතකොට ඔයාට ඒකට ලොකු ඉවසීමකුත් තියෙන්න ඕනේ. නැවත ආයෝජනය කරන්න තරම් ධෛර්යයක් සහ ආර්ථිකවත්කමක් තියෙන්න ඕනේ පුළුවන් විදිහට. ඕක තමයි පළවෙනි මූලිකම දේ. අපි හැම තිස්සෙම කතා කරන්නේ මේ මදර් ප්ලාන්ට් එහෙම නැත්නම් පැල ගැනනේ. වගාවට ආපු අය දන්නවා අපි මේකට මොනතරම් වියදම් කරන්න ඕනේද කියන එක. ඉතින් අපි පෝච්චි වලට වියදම් කරන්න ඕනේ. පොහොර වලට. දැන් පෝච්චි වලට කියලා කිව්වා අපිට පුළුවන් බාහිරව ඔය අහක දාන දෙයක උනත් පැලේ හදන්න පුළුවන්. හරි, අපි එතනදිත් අහක යන භාජනයක පැලේ හදලා ගොඩ දාගත්තා කියලා හිතමුකෝ. ඊට පස්සේ අපිට මේකට අවශ්‍ය වෙනවා දිලීරනාශක, පොහොර, කෘමිනාශක ටික. ඉතින් මේක චක්‍රයක් වගේ අපි පොහොර ටික, බෙහෙත් ටික නිසි වෙලාවට යොදන්න ඕනේ වගාව කරගෙන යනකොට. ඊට පස්සේ ඔයාලට මීඩියා හොයාගන්න නැත්නම් අපි මේ මීඩියා හොයාගන්නත් වියදම් කරන්න ඕනේ. එතකොට අපි මූලිකව පැලයකට විතරක් නෙවෙයි වියදම් කරන්න ඕනේ. ඔන්න ඔය කියන හැම දෙයකටමත් වියදම් කරන්න ඕනේ. එතකොට අපි මූලිකව අර පැලයක් ගන්න කුටම ওই ටිකත් ගත්තා කියලා හිතමු. දැන් ඔයා මුල් අස්සන්න ඉතුරු කරගෙන දෙවනි තුන්වෙනි අස්සන්නෙන්නේ ඔයා මුදලක් හොයන්න පටන් අරගෙන තියෙන්නේ. එතකොට ඔයා කල්පනා කරන්න ඕනේ ඒ එන මුදලින් ආපහු මේ ව්‍යාපාරයට ආයෝජනය කරගන්න. එතනදිත් ඔයා අමතර මුදලක් මේකට ආයෝජනය කරනවා නම් ඒක සාර්ථක දෙයක් නෙවෙයි. අපිට පුළුවන් නම් අපේ ව්‍යාපාරයෙන් වෙන සල්ලි නැවත ආයෝජනය කරගන්න මේ ව්‍යාපාරයට. අන්න එතන තමයි අපේ සාර්ථකත්වය කියන එක තියෙන්නේ. මට අනුව නම් මම එහෙම තමයි හිතන්නේ. ඉතින් මම ඒ විදිහට තමයි වැඩ කරගෙන යන්නේ. දැන් මම සේල් එකක් කරත් නැවත මම මේ වගාවට මංගාව නැති පැලයක් හරි ගන්න තමයි බලාගෙන තමයි මම සේල් එකක් කරන්නේ. නැතුව ඒ එන මුදල මගේ ගෙදරට හරි වෙනත් යම් කිසි හදිසියකට හරි වියදම් කරන්න බලාගෙනම නෙවෙයි, කොටසක් හරි මම වගාවට යොදනවා. මොනතරම් අමාරුකමක් තිබුණත් මම ඒ දේ කරනවාම තමයි. අලුතෙන් පෝච්චියක් හරිම ගන්නවා. ඉතින් ඔයාටත් ඒ විදිහට වගාවටම නැවත ආයෝජනය කරගන්න පුළුවන් වුණොත් මං හිතනවා එතන තමයි සාර්ථකත්වය තියෙන්නේ කියලා. ඔයාගේ ආයෝජනය අනුව තමයි ඔයා හීනේ දකින්න ඕනේ. ඒ කියන්නේ ඔයා පැල 50ක 100ක ආයෝජනයක් කරොත් එහෙම නැත්නම් පැල 10ක් වෙන්න පුළුවන්. දැන් මගෙන් එහෙමනම් අලුතෙන් වගාව පටන් ගන්න අය පැල 5 10යි ගන්න අයත් ඉන්නවා. එතකොට ඒ පැල බොහොම පුංචි පැල, රුපියල් 200ට 300ට 350ට ගන්න පැල. එතකොට ඒගොල්ලෝ ලොකු හීන තියාගෙන වගාවට ආවොත් තියෙන්න ඕනේ. එහෙම නෙවෙයි මම කියන්නේ. එහෙම ලොකු හීනයක් දැක අර පුංචි පැල ටිකක් තියාගෙන ඉද්දි ඔයාලට මහන්සි දැනෙන්න පුළුවන් ඉක්මනින්ම වගාවේ. ඒක නිසා ඔයාලා හිතන්න ඕනේ ළඟ තියෙන දේ අනුව පුංචි හීනයක්. ඒ කියන්නේ පැල 5ක් තියෙනවා නම් පැල 10ක හීනයක් දකින්න. පැල 50ක ආයෝජනයක් තියෙනවා නම් පැල 100ක හීනයක් දකින්න. ඉතින් ඒ වගේ පුංචි ළඟ තියෙන හීනය සාර්ථක කරගන්න. එතකොට නොදැනීම අපිට ලොකු හීනයක් සාර්ථක කරගන්න පුළුවන්. මහන්සියක් නැතුව. නැත්තම් අර ඉක්මනින් මහන්සි දැනෙන හීන දකින්න යන්න එපා. පුළුවන් තරම් කැපවීමෙන් ඔයාගේ වගාවට කාලය දෙන්න.
හිමීට පුළුවන් තරම් පැල එකතු කරගනිමින් කාලය දෙන්න ඕනේ. ඒ කාලය තමයි ඔයාගේ ශුද්ධ ලාභයක් බවට පත් වෙන්නේ යම් කිසි දවසක. මං හිතන්නේ මේ කතාව කිසිම කෙනෙක් ප්‍රතික්ෂේප කරන එකක් නෑ. ලොකු තවන් තියෙන අය. ඉතින් මහා පරිමාණයෙන් තවන් තියෙන අයත් මේ තත්ත්වයට ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ කාලය කියන දේ බොහෝම ඉවසීමෙන් වගාවට දුන්න නිසා. අන්නේ ඉවසීම දෙන්න පුළුවන් කෙනෙක් තමයි වගාවේ දීර්ඝ කාලයක් ස්ථාවරව ඉන්නේ. මේ දේවල් ඔයාලට කිව්වේ බය කරන්න එහෙම නෙවෙයි. ඉතින් දැන් මෙහෙම කිව්වා කියලා පුංචි බයක්වත් හිතට ගන්න එපා. ඒ මොකද මම හිතන්නේ ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් අලෙවිකරුවා විතරක් නෙවෙයි පාරිභෝගිකයා දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඇන්තෝරියම් පැලය ගන්න කෙනා දැනුවත් වෙලා ඉන්න ඕනේ. අපි මේ ගන්නෙ මොනවද කියලා. සහ මේකෙන් මං කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අර දෙපාර්ශවයේම තියෙන සාර්ථකත්වයත් එක්ක තමයි අපිට රඳා පවතින්න පුළුවන් වෙන්නේ. ව්‍යාපාරය රඳා පවත්ව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අද කියපු කාරණා හොඳින් හිතට ගන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් අදට ගිහින් එන්න. ඔයාලට සුබ දවසක් සහ සුබ අනාගතයක් වේවා. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න.